එයා මේ වීඩියෝ එක දන්නව නේද? දන්නේ නැති වෙන විදියක් නෑනේ. කොහොම හරි. ඒ වීඩියෝ එකේ ඉන්නේ කවුද? රොඩ්රික්. නෑ. මං කියන්නේ ඒ සින්දුවේ ඔරිජිනල් අයිතිකාරයා කවුද? ඒ තමයි ජස්ටින් බීබර්. එහෙම නැත්නම් ජස්ටින් රූ බීබර්. අද අපි බලමු කොහොමද ජස්ටින් බීබර්ගේ ජීවිත කතාව හැදිලා තියෙන්නේ. ජස්ටින් ඉපදුනේ 1994 මාර්තු 1 වෙනිදා. කැනඩාවේ ඔන්ටාරියෝ වල තමයි එයා ඉපදුනේ. ඒතර එයාගේ තාත්තා තමයි ජෙරමි ජැක් බීබර්. අම්මා තමයි පැටි මොලෙට්. හැබැයි ජස්ටින්ට එයාගේ අම්මයි තාත්තයි අතර පෞල් ජීවිතයක් නම් හරියට තිබිලා නැහැ. මොකද ඒගොල්ලෝ විවාහ වෙලත් නැහැ. එයාගේ අම්මා තමයි අඩු ආදායම් ලාභී ගෙදරක ඉඳගෙන එයාව බලාගෙන තියෙන්නේ. මෙහෙම ඉතින් ජීවිතේ ගෙවිලා යනකොට එයා අවුරුදු 13 දී පටන් අරගෙන තියෙනවා YouTube එකට cover songs දාන්න. ඒ අවුරුදු 3ක් යනකොට මුළු ලෝකෙම එයා අඳුනගත්තා. කාලයක් යනකොට ස්කූටර් බ්‍රෝන් කියන සංගීතඥයා සහ එක මේ ඉන්වෙස්ට් කරන කෙනා එයා හොයාගෙන එනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හැමෝම දන්න ලෝක ප්‍රකට ගායක ඌෂ මෙයත් එක්ක එකතු වෙලා සින්දුත් හදනවා. ඒ වගේම 2010 දී හොඳම ආටිස්ට් හිමි සම්මානය ගන්නවා. අවුරුදු 16 දී ඒ වගේ සම්මානයක් ගන්නවා. නිකමඩ හොද හිතලා බලන්නකො. කඩාවැටීම ෆෝල් රොකට් එකක වේගෙන් මෙයා උඩට ආවත් මෙයාටත් ජීවිතයේ ලොකු අඳුරු කාලයකට නම් මූණ දෙන්නම වුණා. මොකද මෙයා බීලා වාහන ඩ්‍රයිව් කරලා මාට්ටු වුණා. හැබැයි ඉතින් කොහොම හරි පොලිසිය ඩොලර් 2500ක දඩයක් ගහලා මෙයා නිදහස් කරලා දැම්මා. හැබැයි මෙයා ළඟ තියෙන මිලියනපති ගෙදරකටත් බිත්තර ගහලා ඒකටත් හැමෝගෙම සමාවෙල්ලුවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හැමෝම දන්න පෆ් ඩැඩි එක්කත් මෙයා සම්බන්ධයක් පැවැත්තුවා. 48 hours with ඩිඩි කියලා ප්‍රසිද්ධ වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක බලුවම ඉතින් අපි දන්නවනේ කොහොමද ඩිඩි කියන්නේ මොන වගේ මිනිස්සෙක්ද කියලා. මේ වගේ අඳුරු අත්දැකීම් ගානකටත් එයාට එයාගේ ජීවිතයේදී මුණ දෙන්නක සිද්ධ වුණා. ඉතින් මේ දේවල් මෙහෙම ගෙවිලා ගිහින් 2018 දී හේලි බීබර් නැවතත් මෙයාට මුණ ගැසුණා. කලිනුත් 2009 ඉඳන් මේ දෙන්න අතර පොඩි සම්බන්ධයක් තිබුණා. ඒ හමු වීම මෙයාගේ ජීවිතය වෙනස් කරා. මෙයා ඊට අවුරුද්දකට පස්සේ විවාහ වුණා. ඒ වගේම 2020 දී මෙයා අලුත් ඇල්බම් එක රිලීස් කරලා ස්ටේජ් එකේ සුපිරිම කම්බැක් එකක් දුන්නා. තවත් දෙයක් කියනවා නම් මෙයා අනිත් පැත්තට ගොඩක් අවධානය දුන්නා. ඒ විතරක් නෙමෙයි 2026 දී මෙයා කොචෙල්ලා කියලා අලුත් මෙයාගේ කොන්සර්ට් එකකුත් පටන් අරගෙන තියෙන්නේ. ඉස්සරහට මෙයා ලොකු වැඩ ටිකක් කරනවා කියලා තමයි ආරංචි මාර්ග නම් කියන්නේ. ඉතින් ජස්ටින්ගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන ආදර්ශ තමයි කොච්චර වැටුණත් ජීවිතේ ආයෙ නැගිටින එක. එයා එක එක කාලවලදී අඳුරු මිනිස්සුත් එක්ක හිටියා. ඊපස්සේ එයා එක එක චෝදනාවලට අහු වුණා. ඊපස්සේ එයා මුළු ලෝකෙම බෑඩ් බොයි ෆේස් කියලා හැමෝම එයාව ගොන් කරලා තිබ්බා. කොහොම හරි එයා අන්තිමට පවුලත් එක්ක දැන් දිගටම ජීවත් වෙනවා. එයා දැන් මොකට වඩා සහජීවණයෙන් ඉන්නවා. එයා අලුත් වැඩ කරනවා. එයා දැන් සම්පූර්ණයෙන්ම හොඳ ට්‍රැක් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒක තමයි අපිට ජස්ටින් බීබර්ගේ ජීවිතයෙන් ගන්න තියෙන ලෙසන් එක. ඊළඟ වීඩියෝ එකෙන් කවුද ඕනේ? සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.